ආයුබෝවන් වෙල්කම් ටු සීගිරිය. ලැබුලි ගහනවා තමයි ඒගොල්ලෝ මුලින්ම පෙන්නන්නේ. බොහොම රස කෑම වෙලා කඳන දුන්නා මට නිකන් අපේ අම්මයිවද ආච්චිවද ඒ වගේ අත්දැකීමක් තාම මට අද ලැබුණා. මට කියන්න ඕන උනේ රූටියක් වගේ කට්ටිය තමයි අපේ රටට ඩොලර් වෙන ක්‍රම ගෙනල්ලා තියෙන්නේ. It was really informative, really wonderful afternoon. Our host was beautiful. ඉතින් අපි බලමු සිලෝන් රිට්‍රීට් කොහොමද කියලා. ඉතින් මෙතෙන් ආපුවම මේ පැත්තෙන් වැව පේනවා ඒ ගොඩ වැව. පිටිපස්සෙන් සීගිරිය පේනවා. එහා පැත්තට තමයි සීගිරිය පේන්නේ. රාවණ රජුරෝ හිටපු භූමියක් කියලා තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. මගේ මේ ජීවිතේ පළවෙනි වතාවට මේ කරත් එක නැගිලේ මගෙත් එක්ක අද ගමන්ට ඉන්නවා චාරියට්. එයා තමයි මේ වෙනස්ම වැඩ කරන්නේ. දැන් දෙකෙන් කම කියන ට්‍රැක්ටර් එක. Good morning. වැඩට යන ගමන් subscribe කරන්න. හරි ඔන්න ඊරම් පටන් ගත්තා subscribe කරන්න කියලා. ඉතින් අපි අද සීගිරිය පැත්තට යන්න තමයි යන්නේ. ලොකු ඇස්සක් අද උදේම එන්න පටන් ගත්තා. ලොකු ඇස්සක් අද තියෙනවා. මේ හැමතැනම වහිනවා. සීගිරිය වහින්නේ නැහැ කියලා prediction එකකින් දිනවා. hopefully no rain. ඉතින් අපි බලමු ගිහිල්ලා සීගිරිය බලලා සීගිරිය වටපිටාව බලලා වැඩිවියෝ කියන දෙයක් තමයි තියෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද අද වැඩට යන ගමන් වැඩේ වෙන්නේ කොහොමද කියලා. මම දඹුල්ල පැත්තට යද්දී ආශාව කරන තැනක තමයි කියන්නේ. හරිම ලස්සනයි. මේක නිකම් වෙනම ලෝකයක් වගේ මෙතන මේ ඇතුළට ගියද්දී ෆොරෙස්ට් එකක් වගේ යනවා වගේ. ඒක වෙනස්ම අත්දැකීමක් මම හරියට කැමති තැනක් තමයි මෙතන. මම හිතන්නේ මම හිතන්නේ හැමෝම කැමති අපි ආවා ෆ්‍රිකා අවුට්ලට් එකට. මම හිතන්නේ වෙනස්ම තැනක්. මේක කරගෙන. ඔය වෙනස්ම දේවල් තියෙන්නේ. 아무ත් තැනක්. මේක තියෙන්නේ සීගිරියයි දඹුල්ලයි අතර. දඹුල්ල පව කරලා සීගිරිය පැත්තට එද්දී කිලෝමීටර් 4ක් විතර එන්න ඕන. මම හිතන්නේ දඹුල්ල නම් ටවුන් එකේ ඉඳලා වම් පැත්තේ තියෙන සීගිරියට යද්දී හරි ලස්සන තැනක් වෙනස්ම තැනක්. හොන්න අපේ බ්‍රෙක්ෆාස්ට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් බලමු අපි උදේට මාළු ටික කොයි බත් පොඩ්ඩකුයි ගත්තා. හරි රසයි. හරිම රසයි.
ආයිබන් කොහොමද? හොඳයි හොඳින් කොහොමද? හොඳයි. හා ලස්සන තැන. හා thank you. ඉතින් මෙතෙන් ආපුවම මේ පැත්තෙන් වැව පේනවා ඒකුඩ වැව. පිටිපස්සෙන් සීගිරිය පේනවා. එහා පැත්තට තමයි සීගිරිය පේන්නේ. මේක ඇවිල්ලා ටිකක් වටිනාකමක් තියෙන පැරණි වටිනාකමක් තියෙන ඉඩමක් විදිහට තමයි සලකන්නේ. මේක රාවණ රජුරෝ හිටපු ගෘහයක් කියලා තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. ඒ වගේම මේ ඉඩම ඇතුළත තැනින් තැන නිදන් තියෙනවා කියන සලකුණ තියෙනවා. ඒ වගේ රාවණ රජුරුන්ගේ බෙහෙත් වගේ හංගලා තියෙන තමයි කියන්නේ. ඉතින් මේ නිදන් හරන්න වෙන්න එපා. මේක දැන් පෞද්ගලික අයිති ඉඩමක්. ඉතින් අපි බලමු සිලෝන් රිට්‍රීට් කොහොමද කියලා. ඉදුම ලස්සනයි වටපිටාව. හරි නිස්කලංකයි. නිදහස්. රවදියා බලන්න ඉන්න පුළුවන්. සිලෝන් රිට්‍රීට් සීගිරිය විශේෂත්වය තමයි මේ තියෙන්නේ වෙජිටේරියන් කෑම. එකින් එකට වෙනස් වූ වෙජිටේරියන් කෑම ගොඩක් මේ හෝටලෙදි ඔයගොල්ලන්ට එන්ජොයි කරන්න පුළුවන්. මේ තියෙන. අපි බලමු මේක කොහොමද කියලා. අන්දවට හරි ලස්සනයි මේ හරිය. පැව අයිනේ මේ පැත්තෙන් ඉර බැහැගෙන යනවා. අද අවසනාවට මේ ගොඩක් වලාකුළු තියෙනවා. Good morning. ඊයරා හොඳ නින්දක් ගත්තා. විශේෂයෙන් කියන්න ඕනේ ඊයේ රෑ 10ට විතර මෙතනින් අලියා ගියා. අපි ඒ වෙලාවේ රෙඩිලා හිටියේ නෑ, දැනගෙන හිටියේ නෑ. නැත්තම් කැමරා එකෙන් අපිට ගන්න පුළුවන් වීඩියෝ එකක්. අපි අදත් අද බලමු අද රෑට වීඩියෝ එකක් ගන්න පුළුවන් වේද කියලා. මෙතනින් හපතෙන් තමයි අලියා ගියේ. දැන් කුරුල්ල ගොඩක් ඉන්නවා. එතන්නේ අපි බර්ඩ් ෆොටෝග්‍රැෆි සෙෂන් එකක් කරන්න හොඳයි කියලා තමයි මම හිතන්නේ. අපිත් ඒක බීලා පටන් ගමු. හරි අපි දැන් විලේජ් සෆාරියක් යන්න තමයි යන්නේ. සීගිරිය වටේ කරත්තෙන් ගිහිල්ලා ගොඩක් ඇක්ටිවිටිස් තියෙනවා. අපි ගිහින් බලමු
මොනවද තියෙන්නේ කියලා. ඒකල ලන්ච් එකට තමයි අපි මේ යන්නේ. අපි කියලා බලමු. අපි දැන් මේ සීගිරියට ඇවිල්ලා ඉන්නවා. මෙතනින් මේ සීගිරිය විදේශ සෆාරි කියලා තියෙනවා. මෙතන ඇත්තටම මුලින්ම කරත්තෙන් යනවා, ඊට පස්සේ බෝට්ටුවෙන්, ඊට පස්සේ වාඩියකට යනවා, ඊට පස්සේ ට්‍රක්ටරෙන් යනවා, ඊට පස්සේ ත්‍රිවිල් එකකින් යනවා. ඒක තමයි තියෙන්නේ. මෙතන ඉන්න මංජු මංජු තමයි මේක මේ කරගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලෝ සීගිරිය පැත්තේ යනවා නම් මංජුට කතා කරන්න. මංජුගේ කන්ටැක්ට් නම්බර මගේ 76යි 76යි 240යි 240යි 9083 9083. Thank you මංජු. බලමු මගේ මේ ජීවිතේ පළවෙනි වතාවට මේ කරත් එක නැගලා බේස්. අර මගෙත් එක්ක අද ගමන්ට ඉන්නවා චරියොත්. අයිබෝන් මොනවද? අයිබෝන්. අල්ටෝ චරියොත් තමයි මේ සිලෝන් රිට්‍රීට් එකේ අයිතිකාරයා. එයා තමයි මේ වෙනස්ම වැඩ කරන්නේ. ලංකාවේ විදියට ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එක ගෙනල්ලා ලංකාවේ දේවල් එකතු කරලා මේ වැඩේ කරගෙන යන්නේ චරියොත් තමයි. ඉතින් චරියොත් අද මයිත් එක ගමන්ට එකතු වුණා. ලොකු සුද්දා ඉන්නවා, පොඩි සුද්දා ඉන්නවා. එතකොට සිරුවැර දෙනා ඉන්නවා. ඒ වගේම තිරින ශාවින් බලමු. පටන් I will the killer company factory. He is about to play out of the Kela experience again. Or it's a good Tamanaker. Try and then our than come up to that. Happy මොකක්ද අච්චක්තරෙන් මෙතෙන්ට වෙනකන් ආවා. ඊට පස්සේ දැන් මෙතන තියෙන්නේ ඔරුවකින් යන්න. අපි බලමු මෙතනින් එහාට මේ ඔරුවෙන් ගිහිල්ලා කොහොමද කියලා. මෙතනින් එහාට තමයි මේ බෝට්ටු නවත්තලා තියෙන්නේ. එතනින් ගිහිල්ලා අපි බෝට්ටුවෙන් ගිහිල්ලා එහා පැත්තේ රෙස්ටුරන්ට් එක. එතනින් ගමේ කෑම කනවා. Topiikut daagatta. හරි. ඔන්න අපි මේ බෝට්ටු සවාරිය ඉවර කරගත්තා. දැන් රෙස්ටොරන්ට් එකට යන්න තමයි තියෙන්නේ. බලමු ගිහිල්ලා. අයිබෝන් වෙල්කම් ටු සීගිරිය. හොඳයි. චරිත් මේ වටපිටාව නම් මාර ලස්සනයි. මේ මම හිතන්නේ මේ වගේ රෙස්ටොරන්ට් කීපයක් තියෙනවා මේ වටේටම. ඔව් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ අපි සෆාරි එක කරන අයගේ තියෙනවා ජොයිසස් ඒ අයගේ තියෙන රෙස්ටොරන්ට්ස් ලොකේට් වෙලා තියෙන්නේ මේ වටපිටාව ඇතුලේ. ඒ කියන්නේ ගොඩවැව කියන වැව බේස් කරගෙන තියෙන රෙස්ටොරන්ට්ස් තියෙන්නේ.
මෙන්න මේ වැවට ආසන්නව. ආහා. මොකද මේක සෆාරි එක හැදෙන්නේ මනෝජ් අපි මුලින්ම කරත් එනවා කරත් ඇවිල්ලා ට්‍රැක්ටරේ ඇවිල්ලා මොතන වැව ළඟට එනකොට වැවේ ඉඳන් මෙතනට කනෙක්ෂන් එක තියෙන්නේ. ඒ වගේ තමයි සෆාරි එක සම්පූර්ණ කම්ප්ලීට්ලි ඕගනයිස් වෙන්නේ. ඒකට වටපිටාවේ තියෙන්නේ. ඒකට අදාළ වෙන රෙස්ටොරන්ට්ස්. ගමේ කට්ටියම තමයි මේ ඔක්කොම මේ ගමේ අයගේ තමයි ජීවනෝපාය වෙන්නේ මේ රෙස්ටොරන්ට්ස් රන් කරන්න. ඔන්න මෙහෙමයි මෙතන දැන් මේවා අපිට අලුත් දේවල් නොවෙන්න පුළුවන්. නමුත් මේ සාමාන්‍යයෙන් මෙහෙට එන විදේශිකයන්ට ෆොරිනර්ස්ලට පෙන්නන විදිය තමයි මේ අපිට එක්ස්පීරියන්ස් එක එහෙමම මේ චූටි අක්කා චුටකනේ චූටි අක්කා නම මොකද්ද පුෂ්පාන් ඒකට චූටි අක්කා කියලා කියන්නේ මේ ටික චූටි දෙන්න බෑ හරි අපි මේ පොල්ලි ගහනවා තමයි ඒගොල්ලෝ මුලින්ම පෙන්නන්නේ. ඊට පස්සේ මොනවද කරන්නේ? පොල්ලි ගහනවා. පොල්ලෙලි ගහනවා. ඊට පස්සේ පොල් ගාන්නවා. පොල් යාල පෙන්නනවා. එක්ස්පීරියන්ස් එක දෙනවා. ඊට පස්සේ සම්බෝලේ හදලා පෙන්නනවා. තව කරියක් ඕන නම් කරියක් හදලා පෙන්නනවා. ඒ ටික කරනවා. තව තියෙනවා වැඩසටහන. හරි. ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ මේ මොනවද පිටි කොටන ඒවා තියෙනවා. ඒ ඔක්කොම මේ විදේශිකයන්ගේ එක්ස්පීරියන්ස් එක සම්පූර්ණයෙන්ම මෙතනින් මේ ලබා දෙනවා. ඒක තමයි මේ සිලෝන් රිට්‍රීට් සහ චරිත්ලා කරන්නේ. හරි අපි පටන් ගමු බලන්න. හරි. එතනික මම දෙල ගන්න. උන චූටියක් කර මම ඉදවන. Rabu. ඒක නම් වටිනවා. Malu ah. චූටියක් තා නියමයි. අර ඔන්න චූටියක් අපිට මේ කෑම ලෑස්ති කරලා පිඟන් ගිනවලා දීලා තියෙනවා. ඉතින් අපි කාලා බලමු නේ මොනවද ඉන්නේ? ගොඩක් දේවල් තියෙනවා සර්. බලමු. මෙතන තියෙනවා බත් තියෙනවා. සුදු බත්. සුදු බත් තියෙනවා. මේ අපි හදපු මේ පොල් සම්බෝලේ තියෙනවා. මුරුංගා ගෝවා වැල්ලුම් තියෙනවා. අඹ තියෙනවා නේද? කැකිරි මාතල්. බතල තම්බලා. අඟුණකොළ සම්බෝලයක්. අඟුණකොළ. මේක පිපිඤ්ඤා. පපඩා. මොකද මාළු කියලා. රයිට්. ඔන්න ඔමයි තියෙන්නේ. හොඳ ගමේ කෑම වේලා හරිම රසයි. හරි හරිනම අද දවසේ මේ ලන්ච් එක අපි ගත්තේ චූටියක්කගේ වාඩියේ කරත්තෙන් ඇවිල්ලා ඊට පස්සේ අත්චක්‍රයෙන් ඇවිල්ලා ඔරුවෙන් ඇවිල්ලා චූටියක්කගේ වාඩියට ඇවිල්ලා අද මෙතන මේ ඇත්තටම මේ උයන හැටි ගොඩක් දේවල් පෙන්නනවා. අපි බොහොම පොඩි කොටසක් තමයි ඔතන මේ පෙන්නන්නේ. මොකද අපේ වෙලාවක් නැති නිසා. මට කියන්න ඕන උනේ ඉතින් මේ චූටියක් වගේ කට්ටිය තමයි මේ විදේශිකයන් අපේ රටට මේ ඩොලර් වෙන ක්‍රම මේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒවෙන් අපි මෙතන හිටිය ගෙස්ලා ගොඩක් සතුටු වෙනවා දැක්කා මේ එක්ස්පීරියන්ස් එක අරගෙන. ඉතින් චූටියක්කට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ බොහොම රස කෑම වෙලක් මේ හදලා දුන්නා මට නිකන් අපේ අම්මයිවද ආච්චිවද ඒ වගේ අත්දැකීමක් තාම මට අද ලැබුණා.
ඉතින් හරිම රසයි. බොහොම සුතු ටිකක් හරි රසයි කෑම. හරි? එහෙනම් අපි ගිහිල්ලා එන්නම් ඈ. හොඳයි. හරි එහෙනම් මෙතන එහාට ට්‍රේල් එකෙන් තමයි ගමන. එතනින් අපි ගමන ඉවරනවා. අපි ඉතින් හොටල් එක ගියාම සිලෝන් රිට්‍රීට්. ඔන්න ඊ අපි හොටල් එකට ආවා. නමුත් ඊයේ ආවට පස්සේ මුකුත් කරගන්න බැරුණා. ලොකු වැස්සක් වැස්සා. අපි හොඳ වෙලාවට ඒ වෙලාවේ හොටල් එකට ආවේ. ඉතින් අපි දැන් දවස් 3ක් හිටියා සිලෝන් රිට්‍රීට් සීගිරියේ. දැන් අපි යන්නයි හදන්නේ. ඉතින් ඕගොල්ලෝ සීගිරි පැත්ත බලන්න එනවා නම් අනිවාර්යෙන්ම එන්න ඕන හොටල් එක තමයි සිලෝන් රිට්‍රීට්. මොකද මම එහෙම කියන්නේ මෙතන හරිම නිදහස්. මෙතන වැව පේනවා, ස්විමින් pool එක තියෙනවා, kids pool එකකුත් තියෙනවා. පොඩි ළමයි එකන් එන්න පුළුවන්. නිදහසේ ඉන්න පුළුවන්, නිස්කලංකව ඉන්න පුළුවන් තරක් තමයි සිලෝන් රිට්‍රීට් කියන්නේ. ඒ නිසා මම highly recommend කරනවා කවුරු හරි කෙනෙක්ට එන්න ඕන නම් සිලෝන් රිට්‍රීට් සීගිරිය ආයිලා බලන්න කියලා. එහෙනම් ඉතින් අපි යමු. චරිත් ඉන්න අපේ හොටෙල් ඕන. thank you so much චරිත්. අපි හොඳ දවස් කිහිපයක් ගෙවුණා. හරිම නිස්කලංකයි, සතුටුයි. අපි ගිහින් ආයෙත් සම්බෙමු. thank you much. එහෙනම් අපි යමු. Wonderful afternoon. We saw very traditional ways of making coconut sambal, and then we got to make we had lunch, all different types of curries and rice and dried fish, and it was delicious. We had fruit and curd for dessert. We saw how to make rice flour. It was really informative, really wonderful afternoon. Our host was beautiful, and we really enjoyed it. So thank you very much for having us. Great. Thank you. Bye-bye. Thanks.